ඔයාලගෙන් වෙන මෙන්න මේ චූටි අඩුපාඩුකම් නිසා ඔයාලගේ ඩිසයින් එක නිසියාකාරව කරගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ නිසා මම අද කතා කරන්න හිතුවා මෙන්න මේ අඩුපාඩුකම් ඔයාලගේ හදා ගන්න ඕන නිසාම මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද ඔයාලා ඩිසයින් එකක් ඇත්තටම මම නිර්මාණ ශිල්පිනියට ගෙනිහින් දෙනවා මෙන්න මේක මට මේ ඩිසයින් එක මේ මැටීරියල් එකෙන් මේ විදිහටම කරලා දෙන්න කියලා. ඉතින් ඇය ගොඩාක් ඔයාලත් එක්ක ඇත්තටම කාලය ගත කරලා ඔයාලත් එක්ක මේ ගැන කතා කරනවා මේක ඔයාට හරියටම ගැලපෙනව නේද? ඔයා මේ ඩිසයින් එකට කැමතිද? ඒව සියලුම දේ කතා බහ කරලා තමයි ඇයගේ පොතේ සටහන් කරගන්නේ. ඩිසයින් එක සටහන් කරගෙන මෙෂර්මන්ට් එක අරගෙන ඔයාලත් එක්ක එකඟ වෙලා තමයි මේ නිර්මාණය ඇත්තටම ඇය බාරගන්නේ. ඉතින් ඒ බාරගත්තට පසුව ඔයාලා නැවතත් දවසක් දෙකක් හෝ ගිහිල්ලා ඔයාලට හිතෙනවා මේ ඩිසයින් එක මම වෙනස් කරන්න ඕන කියලා. ඉතින් එතකොට ඔයාලා කරන්නේ කෝල් එකක් හෝ මැසේජ් එකක් හෝ දාලා මෙයාට කියනවා මට මේ ඩිසයින් එක මෙන්න මේ විදියට මහන්න අර ගණපු මෙෂර්මන්ට් වලට. ඉතින් ඇත්තම කියනවා නම් මේ මෙෂර්මන්ට් එක සමායට ඔයාලා එවන ඩිසයින් එකට හරියන්නේ නැහැ මේ මෙෂර්මන්ට් එක. මොකද මේ මෙෂර්මන්ට් එක එයා ගත්තේ අර ඔයාලා දීපු ඩිසයින් එකට. එතකොට මම නිර්මාණය ශිල්පිනිය විසින් මහන්න නිර්මාණය කරේ අර ඔයාලා දීපු ඩිසයින් එකට ගනිපු මෙෂර්මන්ට් එකට. එතකොට ඔයාලා දැන් අර කෝල් කරලා කියනවනේ දැන් ඩිසයින් එකක් දීලා මට මෙන්න මේ ඩිසයින් එක නැවතත් ඒක අපි මාරු කරගන්න ඕන කියලා. එතකොට සමහර විට ඔයාලා කෝල් එක දෙනකොට හෝ අර මැසේජ් එක දානකොට මේ මම නිර්මාණ ශිල්පිනියට මේක බලන්න හෝ ඔයාලගේ කෝල් එක ආන්සර් කරන්න හෝ ඇත්තටම බැරි වෙන්න පුළුවන්. මොකද එයා ගොඩාක් එතන කාර්යබහුලව වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට එතන කස්ටමර්ස්ලා නැවතත් ඉන්න පුළුවන්. එතකොට ඔයාගේ කෝල් එකට උන්කන් දෙන්න හෝ ඔයාගේ මැසේජ් එක බලන්න හෝ එයාට බැරි වෙන්න පුළුවන්. ඒ අවස්ථාව මගහැරෙනවා. එතකොට ඔයාලගේ ඩිසයින් එක යාර පොතේ සටහන් කරගත්ත ඩිසයින් එක තමයි යා නැවතත් ඔයාලට නිර්මාණය කරලා දෙන්නේ. මොකද මගහැරීම් වෙනවා, අමතක වීම වෙනවා. ඒක මිනිස්සයාට වෙන දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා දෙන ඩිසයින් එක දවස් දෙකක් හෝ කල්පනා කරලා බලලා ඔයාලා මැටීරියල් එක ගත්තට පස්සේ මේ ඩිසයින් එක මට හරියටම හරියනවද කියලා බලලා නිසියාකාරව තේරුම් අරගෙන අර මම නිර්මාණ ශිල්පිනියට ඇත්තටම ගෙනිහින් බාර දෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඔයාලා සැරින් සැරේට මෙෂර්මන්ට් එක සහ ඩිසයින් එක වෙනස් කරනකොට ඇත්තටම ඇයටත් ඒක කරගන්න බැරි වෙනවා. මොකද ඇය ගොඩාක් එතන කාර්යබහුල කෙනෙක් නිසා. ඉතින් හැමතිස්සෙම හිතන ඩිසයින් එකක් තෝරන්න කලින් මට මේ ඩිසයින් එක ගැලපෙනවද කියන එක ගැන හිතලා බලන්න.